කොහොමද ඉතින් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්නවා නේද? අද නම් ඉතින් මං ගෙනාවේ ඩේ ව්ලොග් එකක්. බලන් ඉන්නකෝ එනම්. සමහර දවස් තියෙනවා ගොඩාක් ආසාවෙන් ගත කරන. සමහර දවස් තියෙනවා ගොඩාක් පාළුවෙන් ගත කරන. ඒ හැමදේමත් එක්ක මං හරි ලස්සනට මගේ ජීවිතේ විඳිනවා. අවුරුදු 24ක් වුණාට මම මගේ ජීවිතේ ඉගෙනගත්තු දේවල් ගොඩක් තියෙනවා. හස්බන්ඩ් ඉතින් වැඩට ගියාම උදේ වරුව, දවල් වරුව, හවස් වරුව ඒ වරු තුනම ගෙවන්නේ මම හරිම පාළුවෙන්. පාළුවෙන් වගේම මුළු දවසම මම තනියම තමයි මගේ කාලය ගෙවන්නේ. ඉතින් මගේ කාලෙට හරියන මගේ එමී පැටියක් ඉන්නවා. එයාත් එක්ක ඉතින් ඉන්නකොට පාළුවක් දැනෙන්නේ නැහැ. හැබැයි ඉතින් හස්බන්ඩ්, එතකොට අම්මා, තාත්තා, අක්කා එයාලා හැමෝම නැති පාළුව ඉතින් ගොඩාක් දැනෙනවා. උදේ ඉඳන් හවස් වෙනකම්ම තනියෙන් හිටියට මොකෝ මුළු රෑවරුවම ගෙවන්නේ මගේ පවුලේ අයත් එක්ක. ඒ කියන්නේ වැඩිපුරම මම මගේ කාලේ ගත කරන්නේ මගේ හස්බන්ඩ් එක්ක. ඉතින් තවත් ඉස්සරහට මම මේ වගේ වීඩියෝ ගොඩාක් ගේන්නම් කොහොමද? මම ගෙදර ඉඳන් කරන්නේ මොනවද? මගේ මුළු දවසම මම ගෙවන්නේ කොහොමද? එතකොට මම එළියට ගියාම කොහොමද? ඒ හැමදේම මම ඔයාලට ඉස්සරහට ගේන්නම්. බලන්නකෝ එහෙනම් මම අද රාට හදන්නේ මොනවද කියලා. මම අද හැදුවේ මාළු හදලා පිපිඤ්ඤා. පිපිඤ්ඤා කිව්වට පිපිඤ්ඤා සලාදේ නෙවෙයි හොඳේ. පිපිඤ්ඤා කිරට හැදුවා. අපේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. එහෙනම් බලන් ඉන්නකෝ ඉස්සරහට මම මොනවද කරන්න කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකක් ආයෙ අරන් එනකම් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. දිගටම අපේ වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යෙන්ම අපිව ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ගිහින් එන්නම්.